දෙවන සේන රජතුමා අනුරාධපුර රාජධානි සමයේ අවසාන භාගයේ අපට මේ දෙවන සේන රජතුමාව රාජාවලිය තුල හම්බෙනවා. දෙවන සේන රජතුමා පිළිබඳව කතා කරන්න පෙර පළමුවන සේන රජතුමා පිළිබඳව යම් අදහසක් දෙන්නට ඕන. විශේෂයෙන්ම මේ පළමුවන සේන රජතුමා කියලා කියන්නේ අනුරාධපුර රාජධානියේ බිඳ වැටීම සඳහා හේතු වෙච්ච යම් කාල සීමාවකදී කටයුතු කරපු රජ කෙනෙක්. විශේෂයෙන්ම ශ්‍රී මාර්ශ්‍රී වල්ලභයන් ඉන්දිය පාණ්ඩේ රජතුමා තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න කටයුතු කරනවා. ශ්‍රී මාර්ශ්‍රී වල්ලභ රජතුමා මේ කාල සමය තුල ඉන්දියාව තුල ඒ කටයුතු කිරීමත් හරහා ඉන්දියාව තුල මේ පාණ්ඩ රජතුමාගේ බල ව්‍යාප්තිය සමග අනුරාධපුර රාජධානියේ බලය ව්‍යාප්ත කරන්න මේ ශ්‍රී මාර්ශ්‍රී වල්ලභ පාණ්ඩ රජතුමා කටයුතු කරනවා. ඔහු විශාල සේනාවක් රැගෙන ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ගොඩ බැහැලා එතන ඉඳන් අඛණ්ඩව පහර දීගෙන පැමිණෙනවා අනුරාධපුර රාජධානි පැත්තට. එහිදී එවකට ඔහුගේ පහර දීම් හමුවේ අපේ සිංහල සේනාවේ හිටපු යුව රජතුමත් ඝාතනය වෙනවා. ඔහු සිය ජීවිතයේ සිය අතින්ම නැති කරගත් බව තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඒ ආකාරයට අනුරාධපුර රාජධානියට විශාල සේනාවක් පහර දෙනවා. මේ විශාල සේනාවත් සමගින් ගම්බිම් විනාශ කරනවා. ඒ ශ්‍රී විභූතිය, ඒ ආර්ථික සවිමත්භාවයේ සියල්ල විනාශ කරමින් අනුරාධපුර රාජධානියට කඩා වැදීමට මේ දෙවිඩ සේනාව සමත් වෙනවා. ඉන් අනතුරුව සිංහල රජතුමා පලා යනවා. ඒවකට රජකම් කළ පළමුවන සේන රජතුමා ඔහු පලා යාමත් සමග පසුව ඔහු විදේශ නැවකට නගින්න සූදානම් වෙච්ච අවස්ථාවකදී පණිවිඩකරුවන් එනවා. ද්‍රවිඩ පණිවිඩකරුවන් ඇවිල්ලා පළමුවන සේන රජතුමාව දැනුවත් කරනවා. විශාල වන්දියක් සහ ඔවුන් පැහැර ගන්නා ලද දේපල ධනය සියල්ල කැටුව ඉන්දියාවට යන අතර නැවත ලංකා රාජ්‍යය ඔහුට බාර දීමට කැමැති බව. ඒ හරහා නැවත ලංකා රාජ්‍යය මේ පළමුවන සේන රජතුමා බාර ගන්නවා. බාර අරගෙන ඔහු නැවත අර නැති වී ගිය ශ්‍රී විභූතිය තත්ත්වයට පත් කරන්න බැරුව ගියාට යම් කිසි වට්ටමකින් ගොඩනගන්න උත්සාහ කරන නමුත් ඔහුගේ පුංචි පුතු වෙච්ච සේන රජතුමාව දෙවන සේන කුමාරයා එහෙම නැත්නම් සේන පුංචි කුමාරයාව එක්කගෙන ඔහු උකුල මත හිඳවාගෙන කියනවා අනාගතයේ මේ ඇතිවෙච්ච අවමානයට ඔබ තමයි නැවත මේ රාජ්‍ය ගොඩනගලා මේ අවමානයෙන් තොරව සවිමත් භාවයක් සහිතව මේ වෙච්ච අවමානයට නිසි අවස්ථාවේදී පිළිතුරු ලබා දී යුතු බව සඳහන් කරනවා. ඉතින් අනතුරුව පළවන සේන රජතුමාගේ මියාමත් සමග ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වුච්ච දෙවන සේන රජතුමා ලංකා සිංහසුනට පත් වෙනවා. ඔහු විසින් නිසි කාල සමයේ ලැබෙන තෙක් බලා සිටිනවා පාණ්ඩ්‍ය දේශයේ ආක්‍රමණය කිරීම සඳහා. මේ සමය තුල පාණ්ඩ්‍ය දේශයේ රාජ්‍යකමට හිමිකම් කියූ කුමාරයෙක් පාණ්ඩ්‍ය රාජ්‍යත්වයට හිමිකම් කියපු පාණ්ඩ්‍ය කුමාරයෙක් සහ රජු අතර ගැටලුවක් ඇති වෙනවා. ඒ ගැටලුවත් සමගම අවස්ථාව පැමිණි බව දැනගත්ත මොහු මේ දූතයන් යවලා පාණ්ඩ්‍ය කුමාරයව නැවත තමන්ගේ රාජධානි පාණ්ඩ්‍ය කුමාරයව අනුරාධපුර රාජධානියට ගෙන්නගෙන මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන කටයුත්ත කියලා බලනවා. පාණ්ඩ්‍ය දේශයේ තමන්ට හිමි සිංහාසනය ලබා නොදී එය වෙනත් කෙනෙකුට සිංහාසනය ලබා දීම නිසාවෙන් විශේෂයෙන් මේ පුත්‍රයාගෙන වරගුඩ වර්මන් කුමාරයාට ලංකාර පාණ්ඩ්‍ය රාජ්‍ය බාර දිය යුතු බව, ඒ හරහා සිංහල ආධිපත්‍යය පාණ්ඩ්‍ය දේශය තුල ස්ථාපිත කළ යුතු බවත් පාණ්ඩ්‍ය රජතුමා සිංහල රජතුමා වෙච්ච දෙවන සේන රජතුමා කල්පනා කරනවා. ඒ හරහා ඔහු ශ්‍රී ලංකාවේ විශාල යුද නැව් සමග මහා කන්තක සෙනවියව නග්ගලා විශාල යුද ශක්තිය සහිත සේනාවක් සමග පාණ්ඩ්‍ය දේශයට පිටත් කර යවනවා. පිටත් කොට යවලා විශේෂ මාතොට කියන පිරිස තැනින් කියන්නේ මාන්තොට මාතොට මහාතිත්ත වරාය නැත්නම් වර්තමාන මන්නාරම් වරායෙන් තමයි පිටත් කොට යවන්නේ. ගොස් මදුරාපුරයට වැදී සියලු ද්‍රවිඩ සේනා එක පරාජයට පත්කොට පාණ්ඩ්‍ය මහරජ ලෙස වරගොඩ වර්මන් කුමාරයව පාණ්ඩ්‍ය දේශයේ රජ කරන්නට මේ දෙවන සේන රජතුමාගේ මහා කන්තක සෙනවියා
කටයුතු කරන බව තමයි සඳහන් වෙන්නේ. ඒ සමගින් මදුරාපුරයෙන් තමන්ට තමන්ගේ රාජ්‍යයෙන් අරන් ගිය විශාල වස්තුව සහ මේ වන්දිය ඇතුළු ඒ සියල්ල නැවත ලංකා රාජ්‍යයේ විශේෂම බුදු පිළිමයන් අගනා මුතු මැණික් වගේ දේවල් නැවත අරගෙන ලංකාවට පැමිණි බවත් එතෙන් සිට ලංකා රාජ්‍යයට යටත් රාජධානියක් විදිහට පාණ්ඩ්‍ය දේශයේ පාණ්ඩ්‍ය රාජ්‍යය පැවතුණු කෙටි කාලයක් පැවතුණු බවත් තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට මේ සිද්ධ වෙච්ච ලංකාවේ අවමානය තම පිය රජතුමාගේ කාල සමයේදී සිදු වුණායයි සඳහන් වෙන ඒ අවමානය නැවත නිවැරදිව සකස් කරන්නට ඒ අවමානයට පිළිතුරු බදින්නට ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වෙච්ච දෙවනසේන රජතුමා කටයුතු කළ බවත් සේන රජතුමාගේ නාමය ලංකා ඉතිහාසයේ දුටුගැමුණු වළගම්බා දාස්සේන මහසෙන් වගේ ප්‍රතාපවත් රජවරුන්ගේ නම් අතරට එකතු වෙන ප්‍රතාපවත් රජ කෙනෙක් විදිහටත් මේ දෙවනසේන රජතුමාව හඳුන්වා දෙන්නට පුළුවන්. ලංකා ඉතිහාසයේ හැමතිස්සෙම මහා කියන නාමය පාවිච්චි කරලා තියෙන පළවන එම නම දරපු රජතුමාට. නමුත් මහා සේන කියලා හඳුන්වන්නේ ඇත්තට මේ දෙවනසේන රජතුමාට. ඔහු තරම් ලංකා ඉතිහාසයේ සේවය කරපු වැඩි නම සඳහන් නොවු රජ කෙනෙක් විදිහටත් ඉතාම අප්‍රකට නමුත් විශාල සේවයක් ලංකාව වෙනුවෙන් සිද්ධ කරපු ආර්ථික අතින් විශාල සවිමත් මහනුවර අවසාන භාගයේ සිදු කරපු රජ කෙනෙක් විදිහට මේ දෙවනසේන රජතුමාව හඳුන්වා දෙන්නට පුළුවන්. මොහු විශේෂයෙන්ම මොහුගේ කාල සමය තුල ඉන්දිය දේශය මොහුගේ බය මේ මොහු පිළිබඳව ඇතිවෙච්ච බයින් සලිත වී ගිය බවත් මහා ಭಾರತය පවා රැව් පිළිරව් දුන් හඬක් විදිහට සිංහල රජතුමාගේ හඬ එහෙම නැත්නම් දෙවනසේන රජතුමාගේ හඬ පැවති බව සඳහන් වෙනවා.